ඔයා දන්නවද මෙන්න මේ විදියට බෝලේ එළියට කපන්නේ කොහොමද කියලා? ඔව් මං අද ඔයාලට කියා දෙන්නම් ලෙක්කට පන්දුවක් කොහොමද හරියටම දාන්නේ කියලා. ඉතින් යාළුවනේ ලෙක්කට එකක් දාන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒ අතරින් අද අපි ඔයාලට කියා දෙන්නේ ඇඟිලි දෙකෙන් බෝලේ ග්‍රිප් කරලා දාන අයට ලෙක්කට එකක් දාන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. ඉතින් යාළුවනේ ලෙක්කට එකක් දාද්දි බෝලේ අල්ලන්නේ අපි මෙන්න මේ හරි මැදින්. ඒ කියන්නේ ඔයාගේ මේ මැද ඇඟිල්ල මෙන්න මේ බෝලේ හරි මැදින් තමයි අල්ලන්නේ. මම ඔයාලට ලං කරලා පෙන්නන්න. මෙන්න මේ විදියට මැද්දෙන් තමයි අල්ලන්නේ. ඒ වගේම මෙන්න මේ පැත්තේ තියෙන ඇඟිල්ල මෙන්න මේ ධාරයක් තියෙන්නේ. අන්නේ හරියට මේ ධාර ගලින් තියාගත්තා නම් මෙන්න මේක තමයි යාළුවනේ grip එක. ඒ වගේම තමයි මෙන්න මේ යට ඇඟිල්ල මේ ඇඟිලි දෙක අතර හෝ මෙන්න මේ ඇඟිල්ල කෙලින්. මෙහෙම හෝ මෙහෙම. එහෙම තියාගෙන මෙන්න මෙතන හිඩස. හොඳට බලන්න මෙන්න මේ හිඩසක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? ගොඩක් මෙන්න එහෙම බදලා අල්ලන්නෙත් නැහැ. මෙන්න එහෙම ගොඩක් ලූස් කරලා අල්ලන්නෙත් නැහැ. හොඳ grip එකක් මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලගන්නේ. ඊට පස්සේ යාළුවනේ මේකේ වැදගත්ම කොටස මේ බෝලේ දාද්දී අපේ අතේ එන විදිය. හරිද? මේකේදී යාළුවනේ අතේ එන විදිය සහ රිස්ට් වර්ක් එක අපේ මැණික් කටුව උපයෝගී කරගෙන තමයි අපි මේ බෝලේ එළියට දෝලනය කරන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියා දෙන්නම් අපි මුලින්ම අතේ ඉන්නේ කොහොමද කියලා. මම ඒක පස්සට ගිහලා ඔයාලට පෙන්නන්නම්. අපි බෝලේ මේ විදියට අල්ලගෙන යාළුවනේ අපි බෝලේ දාන්න සාමාන්‍ය අපේ ඇක්ෂන් එක විදියටම අත උඩට ගන්නවා. හැබැයි පල්ලෙහාට ගද්දී යාළුවනේ ඔයාලගේ මෙන්න මේ වැලමිට තියෙන්නේ. වැලමිට පොඩ්ඩක් ඇඟෙන් එළියට කරලා මේ බෝලේ මෙන්න මේ ඇඟ ඇතුළට කරලා ඇඟ ළඟින් තමයි අරන් යන්නේ. හරිද? එනවා මෙහෙම ගත්තා. මෙතනින් පල්ලෙහාට හැරෙව්වා. ඒ කියන්නේ යාළුවනේ රිස්ට් වර්ක් එක පටන් ගන්න එතන ඉඳන්. ඒ කියන්නේ ඔයාගේ මෙහෙම කෙලින් තියෙන රිස්ට් එක අපි මෙන්න මේ පැත්තට වට්ටනවා. හරිද? මේ පැත්තට වට්ටන්න. ඒ වගේම පැත්තට සහ චුට්ටක් උඩට කරගත්තා නම් ඔයාට ලොකු එෆර්ට් එකක් දාන්න පුළුවන්. හරිද? මෙහෙම ගියා. මෙහෙම කරා. කොමුස්ස ගත්තා. ඒව යාළුවනේ පොඩ්ඩ හදාගන්න. එකපාර හදාගන්න යන්න එපා. අන්න ඒ විදිහට යාළුවනේ මෙහෙම ගියා. මේ පැත්තට වැට්ටුවා. ඊට පස්සේ අපි බෝලේ දාලා ඉවර කරන්න එනකොට මෙන්න මේ රිස්ට් එකෙන් ඔයාලට පේනවද දන්නේ මෙන්න මේ රිස්ට් එකෙන් මෙන්න මේ විදිහට බෝලේ රයිට් හෑන්ඩ් බැට්ස්මන් ගේ වයිට් ක්‍රීස් එක තියෙන්නේ. වයිට් ක්‍රීස් එක පැත්තට ඔන්නෝම හයියෙන් පෙරලනවා. මේක යාළුවනේ ලේසි නෑ. ඔයාලා මේ වීඩියෝ එක ආයෙ බලලා හරි මේ දේවල් හරියට පුරුදු වෙන්න. ඒ වගේම තමයි දැන් මම අර කිව්වේ අත මෙහෙම ගේන විදියක්. ඒක ඔයාලට අමාරු නම් ඔයාලගේ නෝමල් ඇක්ෂන් එක උනත් මේක දාන්න පුළුවන්. කියන්නේ බෝලේ මේ විදියට අරගෙන මෙතනින් රිස්ට් එක හරවලා ඔහම දාන්න පුළුවන්. අර විදියට දැම්මම යාළුවනේ ඔයාලට ලොකු එෆර්ට් එකක් ගන්න පුළුවන් බෝලට. ඒ කියන්නේ බෝලේ මෙහෙම ගිල්ල කැපෙනවට අමතරව බෝල් ටිකක් මෙහෙම ඇවිල්ලා ඇතුළට ඔහම කැපෙන්න දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ විදියට මම දැන් ඔයාලට බෝලයක් දාලා පෙන්නන්නම්. ඉතින් අන්නේ විදියට පුළුවන් අපිට ලේසියෙන්ම ලෙක්කට පන්දුවක් හදාගන්න. ඉතින් යාළුවනේ මේ බෝලේවා පුරුදු වෙන කාලේ වාට පුළුවන් මේක ඩ්‍රිල් එකක් විදියට අර මං කියෝ විදියට අත කරකලා මෙන්න මේ විදියට රිස්ට් එකෙන් ගහන්න පුරුදු වෙන්න. හැබැයි දුරට විසික් කරන්න එපා. මේක ප්‍රැක්ටිස් නෙට් එකක් ළඟට ගිහිල්ලා හරි තාප්පයක් හරි විද්‍යාවක් හරි අන්න ඒ වගේ එකක් ළඟට ගිහිල්ලා ඔයා මෙන්න මේ විදියට රිස්ට් එකෙන් පොළවට ගහලා වද්දලා පුරුදු වෙන්න. එතකොට තමයි යාළුවනේ ඔයාගේ මේ රිස්ට් එක මෙන්න මෙහෙම ගහන්න එක පුරුදු වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක සම්බන්ධ මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. Kaisi Sport YouTube, Facebook, TikTok අපිව follow කරන්න, subscribe කරන්න. ඒ වගේම යාළුවනේ ලබන සතියේ තවත් වැදගත් වීඩියෝ එකක් කරන් එන්නම්. ඔයාලට ඕන මොනවා හරි තියෙනවා නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. See you.